ආදරය කියන්නේ අපිට කොච්චර කල්ගියත් ආදරය කියන හැඟීම එක ජීවමාන දෙයක් අපිට දැනෙන විදිය කොයි කාලෙ වුණත් ඒ වගේ. ඒ කාලේ හිටපු තාරුණ්‍යයට වර්තමානය ඉන්න තාරුණ්‍යයටත් ඒ හැඟීම ඒ විදියටම මේ පොත හරහා විදින්න පුළුවන්. ඔව් මේක මේ එකක් තමයි චරිත දෙක ගත්තාම එක චරිතයක් ගමේ තේමියගේ චරිතය. පබලුගේ චරිතයේ කොළඹ ඉඳලා පොඩි නිකන් පොෂ් පැලැන්තියේ ෆැමිලි එකකින් ගමේ. එතකොට දැන් අපි ගත්තාම ගම්වල අයත් ටිකක් පොෂ් වෙලානේ. නිසා ඒ ඕනම කෙනෙක්ට විඳින්න පුළුවන් රසය මේකේ තාමත් ඉතුරු වෙලා තියෙනවා කියලා මම හිතනවා. අරගෙන පළවෙනි පොත කියවලා බලන්න. එතකොට දෙවෙනි පොත ගන්න හිතෙනවා අනිවාර්යයෙන්. අනිවාර්යයෙන්. හැමෝම මේ තර්ජනාත්මක ස්වරූපයෙන් සමහර කමෙන්ට්ස් දාලා තිබුණා. මොකද දැන් පොතක් එළියට දැම්මට පස්සේ ඒ කතාව හැමෝම පාඨකයෝ තමන්ගේ කරගන්නවා, තමන්ගේ ජීවිතය කරගන්නවා. සමන් අත තියන්නේ නැහැ මේකට වගේ සමහරව කියලා තිබුණා. මේක මේ ටෙලිඩ්‍රාම එකකට කරයි කියලා. මේමයි පොතක කතාවක් ටෙලිඩ්‍රාම එකකට කරනකොට ඒකේ කතාවේ අවසානයක් තියෙනවා, සීමාවක් තියෙනවා. එන්න මේකත් ටෙලි නාට්‍යයකට හෝ චිත්‍රපටයකට ඒවි ඔව් ඒවි ඒක අලුත් ආරංචියක්. ඔව් මේ චිත්‍රපටයකට කරමු කියලා තමයි කීප දෙනෙක්ම යෝජනා කළේ. අපි බලමු ඉතින්. බලමු ඉස්සරහට. ඔව්